හදවත කියන්නේ ඇත්තටම කවදාවත් නතර වෙන්නේ නැතුව වැඩ කරන අපූරු මැෂිනක් වගේ. හැම තත්පරයකම අපේ මුළු ඇඟ පුරාම ජීවය ගෙනියන ලේ පොම්ප කරනවා. හැබැයි මෙච්චර ලොකු වැඩක් කරන මේ හුදුපේශියටම අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ කොහොමද? හොඳයි, අපි අද කතා කරන්නේ ඒ ගැන තමයි. මේක ඇත්තටම හිතන්න ඕන ප්‍රශ්නයක් නේද? හදවත කියන්නේ සම්පූර්ණයෙන්ම ලේ වලින් පිරුණු ඉන්ද්‍රියක්. ඒකේ කුටීර හතරම හැම වෙලේම ලේ වලින් පිරීලායි තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි කොහොමද හෘද පේශියට ඔක්සිජන් මදි වෙන්නේ? ඔන්න ඕක තමයි අපි අද විසඳ ගන්න යන ගැටලුව. හොඳයි, උත්තරේ මේකයි. හදවත තමන්ගේ කුටීර ඇතුලෙන් ගලාගෙන යන ලේ තමන්ගේ පාවිච්චියට ගන්නෙ නැහැ. ඒක හරියට ගඟක් අයිනේ ඉඳගෙන වතුර නතු ඉන්න වගේ වැඩක්. ඉතින් ඒ වෙනුවට හෘද පේශියටම වෙන් වෙච්ච ඒකටම විතරක් අයිති වෙන වෙනම රුධිර සැපයීම් පද්ධතිය වෙනමම පයිප්ලයින් එකක් තියෙනවා. ඉතින් විද්‍යාත්මකව අපි මේ පද්ධතියට කියන නම තමයි කිරීටක සංසරණය. සරලවම කිව්වොත් මේ කියන්නේ හෘද පේශිය එහෙමත් නැත්නම් මයෝකාඩියම පෝෂණය කරන්නම වෙන් වෙච්ච විශේෂ ලේනහර පද්ධතියකට. අපි ඉස්සරහට කතා කරන හැම දෙයකටම මේ වචනේ මතක තියාගන්න එක ගොඩක් වැදගත්. හොඳයි. අපි දැන් මේ කිරීටක දමන කියන ඒවා හරියටම කොහොමද පීටලා තියෙන කියලා බලමු. මේවා හරියට හදවතේ පෞද්ගලික ඉන්ධන පයිප්ලයින් වගේ නොනවත්වා වැඩ කරන්න ඕන කරන ශක්තිය සපයන්නේ මේවා තමයි. මෙතනදී හරිම වැදගත් දෙයක් තියෙනවා. මේ කිරීටක ධමනි පිහිටලා තියෙන්නේ හදවත ඇතුලේ නෙවෙයි, ඒකේ පිටපැත්ත වටේට. හරියට ඔටුන්නක් තාල වගේ. ඒකයි කිරීටක කියන නම ඇවිල්ලක් තියෙන්නේ. මේ ලේනහර පද්ධතිය පටන් ගන්නෙත් වෙන කොහෙන්වත් නෙවෙයි, අපේ ඇඟේ තියෙන ලොකුම ලේනහරය. ඒ කියන්නේ මහ ධමනියෙන්මයි. හරි. ඉතින් ප්‍රධාන වශයෙන් මේ කිරීටක දමනි දෙකක් තියෙනවා. වම් කිරීටක දමනය සහ දකුණු කිරීටක දමනි. මේකෙන් වම් දමනය තමයි හදවතේ ලොකු වැඩිපුරම වැඩ කරන වම් පැත්තට ලේ සපයන්නේ. ඇයි ඒ? මොකද මුළු ඇඟටම ලේ පොම්ප කරන අතිවිශාල රාජකාරිය කරන්නේ හදවතේ වම් පැත්ත. දකුණු දමනිය පොඩ්ඩක් වෙනස්. ඒක ලේ සපයන්නේ පිනහල වලට විතරක් ලේ පොම්ප කරන දකුණු පැත්තට. ඊට අමතරව හදවතේ ස්පන්දනය පාලනය කරන විද්‍යුත් පද්ධතියටත් ලේ සපයන්නේ මේ දකුණු දමනියමයි. අපි දැන් අර කතා කරපු වම් කිරීටක දමනිය තවත් ප්‍රධාන අතු දෙකකට බෙදෙනවා. එකක් තමයි left anterior descending. අපි කෙටියෙන් කියනවා LAD දමනිය කියලා. මේක හරිම වැදගත්. මොකද මේකෙන් තමයි හදවතේ ප්‍රධාන පොම්පය, ඒ කියන්නේ වම් කෝෂිකාවේ ඉස්සරහට ලේ සපයන්නේ. ඒ නිසා මේකේ බ්ලොක් එකක් ඇතිනෙන එක අතිශයින්ම භයානකයි. අනිත් ශාඛාව තමයි වටකුරු දමනිය. එහෙම නැත්නම් circumflex artery එක. ඒක හදවත වටේට ගිහින් පැත්තටයි පිටිපස්සටයි ලේ සපයනවා. හරි. දැන් අපි එන්නේ කිරීටක සංසරණයේ තියෙන තවත් හරිම පුදුම සහගත කාරණයකට. ඒ තමයි හදවත Tamanටම පෝෂණය සපයා ගන්න වෙලාව. මේක අපි සාමාන්‍යයෙන් හිතන විදිහට නෙවෙයි සිද්ධ වෙන්නේ. හිතන්නකෝ හෘද පේශියට වැඩිම ලේ ප්‍රමාණයක් ලැබෙන්නේ ඒක තදින් හැකිලිලා ඇඟට ලේ පම්ප් කරන වෙලාවේ නෙවෙයි. ඒක වෙන්නේ හදවතේ ගැහිලි දෙකක් අතරේ විවේක ගන්න. ඒ කියන්නේ ලිහිල්වන වෙලාවේ. ඔව්, වැඩ කරන වෙලාවේ නෙවෙයි, විවේක ගන්න වෙලාවේ තමයි හදවත Tamanට කැම ටික ගන්නෙ. ටිකක් පුදුමයි නේද? මේ ප්‍රස්තාරයෙන් ඒක අපිට හොඳටම පැහැදිලි කරගන්න පුළුවන්. බලන්න හදවත සංකෝචනය වෙනකොට, ඒ කියන්නේ සිස්ටෝල් අවස්ථාවේදී හෘද පේශිය ඇතුළේ තියෙන ලේ නහර තද වෙනවා. ඒ නිසා ලේ ගමන අඩු වෙනවා. හැබැයි හදවත ආයමත් ලිහිල් වෙන ඩයස්ටෝල් අවස්ථාවේදී අර තද වෙච්ච ලේ නහර ඇරිලා ලේ ගමන උපරිම මට්ටමටම යනවා. එතකොට තවත් සරලව කිව්වොත් සිස්ටෝල් කියන්නේ හදවත හැකිලිලා ලේ පම්ප් කරන ෆේස් එකට. ඩයස්ටෝල් කියන්නේ හදවත ආපහු රිලැක්ස් වෙලා ලේ වලින් පිරෙන ෆේස් එකට. ඉතින් වැදගත්ම දේ තමයි හදවත Tamanමම පෝෂණය කරගන්න, ඒ කියන්නේ කිරීටක දමනි වලට ලේ සපයා ගන්න තෝරගන්නෙම නේ ඩයස්ටෝල් කියන විවේකී මොහොත. හරි. එතකොට මෙහෙම ප්‍රශ්නයක් එනවා. හදිසියෙත් මේ එක දමනියක් બ્લોක් වුණොත් මොකද වෙන්නේ? හදවතට ඒකට මුහුණ දෙන්න බෑකප් සිස්ටම් එකක් එහෙම නැත්නම් ආරක්ෂිත ජාරයක් තියෙනවද? අපි ඒ ගැන බලමු. ඇනස්ටමෝසිස් කියන්නේ ටිකක් අමාරු වචනයක් වගේ පෙනුනට ඒකේ තේරුම සරලයි. ඒ කියන්නේ අපේ ඇඟේ එක ලේනහරයක් තව එකක් එක්ක සම්බන්ධ වෙලා පොඩි ජාලයක්, නෙට්වර්ක් එකක් හදන තැන්වලට. මේවා තියෙන්නේ ආරක්ෂාවට. එකපාරක් બ્લોක් වුණොත් ලේවලට වෙන පාරකින් යන්න බයිපාස් එකක් වගේ මේවා වැඩ කරනවා. අපේ අංගේ ගොඩාක් තැන්වල මේ වගේ ශක්තිමත් ආරක්ෂිත ජාල තියෙනවා. හැබැයි හදවතේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි හදවතේ තියෙන මේ ඇනස්ටමෝසිස්, ඒ කියන්නේ අර බයිපාස් පාරවල් හරිම පොඩි. ඒවා හරිම දුර්වලයි. ඒ නිසා එකපාරටම ලොකු બ્લોක් එකක් ආවොත් ඒ පොඩි පාරවලින් අවශ්‍ය තරම් ලේ සපයන්න බෑ. මෙන්න මේ හේතුව නිසා අපි කිරීටක දමනි වලට කියනවා ක්‍රියාකාරීව අන්ත දමනි කියලා. ඒ කියන්නේ ප්‍රායෝගිකව බැලුවම ඒවට හරියට වැඩ කරන විකල්ප මාර්ග නෑ වගේ තමයි.
ඉතින් මේ උපුටා දක්වමින් කියවෙන්නත් ඒ කතාවම තමයි එක කිරීටක දමනියක් બ્લોක් වුණොත් අනිත් අතු වලින් ප්‍රමාණවත් තරම් ලේ එන්නේ නැති නිසා ඒ දමනියෙන් ලේ ලැබුණු හෘද පේශි කොටස මැරෙන්න පටන් ගන්නවා. ඔන්න ඕක තමයි කිරීටක සංසරණ පද්ධතියේ තියෙන බින්දෙන සුළු ඒ වගේම භයානක ස්වභාවය. හොඳයි. එහෙනම් අපි කතා කරපු මේ ඉන්ධන සපයුම එකපාරටම සම්පූර්ණයෙන්ම නැවතුනොත් මොකද වෙන්නේ? අපි දැන් බලමු මේ කිරීටක සංසරණයේ ගැටලුවක් කොහොමද හෘදයාබාධයක් බවට පත් වෙන්නේ කියලා. හෘදයාබාධයක් කියන්නේ එකපාරටම සිද්ධ වෙන දෙයක් වගේ පෙනුනට ඒක පිටිපස්සේ ක්‍රියාවලියක් තියෙනවා. මුලින්ම ධමනි බිත්තිවල කොලෙස්ටරෝල් වගේ දේවල් තැන්පත් වෙලා ලේ යන පාර පටු වෙනවා. ඊට පස්සේ මේ පටුවීම නිසා හෘදය පේශියට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙනවා. අන්තිමට හදිසියෙම ලේ කැටියක් ඇවිත් අර පටුවච්ච තැන සම්පූර්ණයෙන්ම හිර කරනවා. අන්න ඒ වෙලාවේදී ඉන්ධන සැපයීම සම්පූර්ණයෙන්ම නැවතිලා ඔක්සිජන් නැටුව හෘදය පේශි මැරෙන්න පටන් ගන්නවා. ඉතින් වෛද්‍ය විද්‍යාවේදී අපි හෘදයාබාධය කියන එකට පාවිච්චි කරන නම තමයි මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්. මේකෙන් කියවෙන්නේත් අපි දැන් කතා කරපු දේම තමයි. ඒ කියන්නේ කිරීටක සංසරණයට බාධාවක් වෙලා ඔක්සිජන් සැපයුව නැවතුන නිසා හෘද පේශි පටක මැරිලා යන එක. මේ தත්ත්වය කොච්චර බරපතලද කියලා තීරුම් ගන්න මේ දත්තය දිහා බලන්න. කිසිම වෙහෙසක් නැතුව විවේකයෙන් ඉන්නකොටත් හෘද පේශි ග්‍රෑම් 100කට විනාඩියකට ඔක්සිජන් මිලිලීටර් 8-10ත් අතර ප්‍රමාණයක් ඕන. මේක ඇත්තටම හරිම ඉහළ පරිභෝජනයක්. ඉතින් ඒකෙන් තේරෙනව නේද ඔක්සිජන් සැපයීමේ පොඩි බාධාවක් වුණත් කොච්චර ක්ෂණිකව භයානක ප්‍රතිඵල ගින්න පුරවන්ද කියලා. මේ ප්‍රස්තාරයෙන් අපිට ඒක තවත් හොඳට බලාගන්න පුළුවන්. ශරීරයේ අනිත් ප්‍රධාන අවයවයක සංසන්දනය කරද්දී හදවතේ ඔක්සිජන් ඉල්ලුම හැම වෙලේම අනිත් හැම එකකටම වඩා ඉහළයි. ඒක ස්ථාවරයි, ඒ වගේම නිරන්තරයි. හේතුව සරලයි, හදවත කවදාවත් විවේක ගන්නෙ නෑ. ඉතින් මෙන්න මේ අධික ඉල්ලුම නිසාම තමයි ඔක්සිජන් සැපයීම පොඩ්ඩක් හරි අඩු වෙනකොට හදවත ඒකට හරිම සංවේදී වන්නේ. ඉතින් අවසාන වශයෙන් අපේ හදවතේ ගැහෙන හැම ස්පන්දනයක්ම රඳා පවතින්නේ අපි ඇහැට නොපෙනෙන මේ සැඟවුණු ජීවනාලිය මත. ඒ කියන්නේ කිරීටක සංසරණ පද්ධතිය මත. ඉතින් මේ තරම්ම තීරණාත්මක මේ පද්ධතිය මේ ජීවනාලිය අපි කොහොමද ආරක්ෂා කරගන්නේ? ඒක අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නයක්.